ක්‍රෝධය විනන්නේ නැහැ. වෛරය විනන්නේ නැහැ. නහි වේරේන වේරානි සම්මන්තේන කුදාචන අවේරේන ච සම්මන්ති ඒස ධම්මෝ සනන්තය. ඒක තමයි මේ ලෝකේ සදාතනික ධර්මය. කවදාවත් වෛරේ සංසිඳෙන්නේ අවෛරයෙන්ම තමයි වෛරය සංසිඳෙන්නේ. නිසා ඔබට වෛර කරන අයට ඔබ වෛර කරන්න එපා. එහෙම කරන්නේ ඇයි? අපි ගාව මෝඩකම තියෙන නිසා. වෛර කරන මිනිස්සුන්ට වෛර කිරීමෙන් වෙන්නේ තවත් ඒ වෛරය වැඩි වෙන එක නිසා අනුවීමක් නැහැ. එකට කරන්න ගිහිල්ලා අන්තිමට පෞල් පිටින් විනාශ වෙච්ච සාමාන්‍ය. එනිසා වෛරය සංසිඳෙන්නේ නැහැ. ඔබට කොච්චර වෛර කරත් ඔබ කාටවත් වෛර කරන්නේ බුදුහාමුදුරුවෝ එක අවස්ථාවකදී දේශනා කරනවා මහණෙනි ඔබලාගේ අතපය කැපුවත් ඔබලා වෛර කරන්නේ. ඒ වගේම ඔබට කොච්චර හිංසා පීඩා කළත් ඔබ වෛර කරන්න එපා. තරහ ගන්න එපා. කේන්ති ගන්න එපා. මොකද ඒ එසේ කිරීම තුළින් මරණයටපත් වුණොත් ගිහිල්ලා උපදින්න දේශසාගත සිටින් කොහෙද? සතර පායෙන් එහෙක උපත් කියලා. එනිසා ඒ මොහොතේදී ඔබ මෛත්‍රී